කෙනෙකු සිතන දේ ගැන දැනගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක උපක්‍රම 8ක්. ඉතින් අනිත් අයගේ හිත කියවන්න පුළුවන් වුණා නම් කියලා හිතුණු අවස්ථා අත්දැකීම් ඔබට තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කියන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන අය මේ ලෝකේ සුළු වශයෙන් හරි ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ වගේ හැමෝටම බැහැනේ. නමුත් කෙනෙකුගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීමෙන් ඒ කෙනාගේ හිතේ තියෙන දේවල් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් වචන වලින් නොකියන බොහෝ දේවල් කෙනෙකුගේ හැසිරීම් වලින් ඔබට දැනගන්න පුළුවන්. ශරීර භාෂාව බොහෝ දුරට අපේ උපවිඥානීය සමග සම්බන්ධ වී තිබෙන දෙයක්. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න කැමති අපේ channel එක subscribe කරලා නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අංක 1. ඔවුන්ගේ ඇස් චලනය වන ආකාරය දෙස ඔබ හොඳින් බලන්න. ඉතින් යම් අයෙකු දකුණු පැත්ත බලා ඍජුව උඩු අතට ඇස් හරවයි නම් බොහෝ දුරට එම පුද්ගලයා බොරු කියන්නෙක් වන බව එයින් හැඟවේ. ඉතින් එයට හේතුව තමයි එසේ කිරීමෙන් පරිකල්පනය හා පෙරමතක සක්‍රිය වීමට පටන් ගැනීමට සිදුවීම. ඉතින් යම් අයෙකු කතා කරන විට වම් පැත්ත බලා පහළට ඇස් යොමු කරයි නම් ඉන් අදහස් වෙන්නේ කතා කරන පුද්ගලයා ඇතැම් විට කතා කිරීමට කරුණු සොයන්නක් බවයි. හෝ Tamanගේ සිතුවිලි ගැන ඔහු විසින් ආවර්ජනයක් කරන බවයි. ඉතින් ඔබට මේ නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලිව එම පුද්ගලයා බොරු කියන්නෙකු බවට එයින් අදහස් වෙන්නේ. අංක 2. යම් අයෙකු වැඩියෙන් ඔළුව සොලවනවා නම් ඇතැම් විට අනිත් පුද්ගලයා අකමැති මාතෘකාවක් අපි දිගින් දිගටම කතා කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. මෙවැනි වෙලාවට අනිත් පුද්ගලයා නැවත නැවත වැඩි වශයෙන් හිස සොලවනවා නම් අප තේරුම් ගන්න අවශ්‍යයි ඔහු හෝ අය මේ කතා බහට අකමැති බව. අංක 3. ව්‍යාජ සිනහවක් ඔබ හඳුනාගන්නේ කෙසේද? ඉතින් සිනාසෙන විට මුහුණේ රැලි මතුවන ස්වභාවය ඔබේ සිනහව ව්‍යාජද අව්‍යාජද යන්න මෙයින් දැනගන්න පුළුවන්. ඔබ සිනාසෙන විට තොල් සමග ඇස් අවනත නොවේ නම් ඔබ සිනාසෙන්නේ බොරුවට බව මෙයින් හඳුනා ගන්න පුළුවන්. අංක 4. යමෙකු හකු විකාගෙන සිටී නම් එයින් අදහස් වෙන්නේ කුමක්ද? ඉතින් හකු තද කරගෙන සිටීම ආතතියට ලක්ව සිටින බව පෙන්눔 කරන ඉඟි ලක්ෂණයක් වෙනවා. ඔබ අසල සිටින කෙනෙකුගේ මුහුණෙන් මෙවැනි දෙයක් පෙන්눔 කරයි නම් බොහෝ විට එම පුද්ගලයා ආතතිය දනවන ආකාරයෙන් දෙයක් ගැන සිතින් වදමින් ඉන්නවා වෙන්න පුළුවන්. එසේ වන්නේ උපවිඥානයේ බලපෑම නිසායි. එය තවත් පැහැදිලි කරනවා නම් ඔහු සිටින්නේ નિરાයාසයෙන්. අංක 5. බලෙන් හැඟීම් ප්‍රකාශ කරන බව තේරුම් ගන්න ඒ තරම් අමාරු නැහැ. ඉතින් හැඟීමක් ප්‍රකාශ කරන විට එම භාවය ඔබේ මුහුණ පුරාවට සමානව ප්‍රකාශ වෙනවා. උදාහරණයක් ලෙස කෙනෙකු සිනාසෙන විට මුහුණේ එක් පැත්තක් පමණක් අනික් පැත්තට වඩා සක්‍රිය වෙයි නම් එම පුද්ගලයා ව්‍යාජ හැඟීමක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරනවා. ඉතින් ඔබ ආදරය කරන කෙනෙක් නම් මේ වගේ දෙයක් ගැන දැනගෙන සිටීම ඔබට ඉතාමත් වැදගත් වේවි. අංක 6. යම් පුද්ගලයෙක් අල්ල චලනය කරන ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන ඇයි? ඉතින් සමහර පුද්ගලයින් අත් හසුරවන ආකාරය ගැන තේරුම් ගණනාවක් තියෙන්න පුළුවන්. අත් හසුරවන විට යමෙකුගේ දෙයල්ල උඩු අතට හැරවී ඇතනම් ඉන් හැඟවෙන්නේ එම පුද්ගලයා යමක් පිළිබඳව යෝජනා කරන බවක් හෝ යමක් ගැන ඔබෙන් විමසනවා වෙන්න පුළුවන්. ඉතින් යම් පුද්ගලයෙකු දෙයල්ල පහළ අතට හරවාගෙන චලනය කරයි නම් එයින් අදහස් වන්නේ එම පුද්ගලයා ඔබෙන් ඉල්ලීමක් කරන බවයි. ඉතින් අද මේ වීඩියෝව තුලින් ඔබට දැනුවත් කරේ කෙනෙකු සිතන දේ ගැන දැනගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක උපක්‍රම 6ක් ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නොදන්න කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන් අද අපි ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ජය වේවා.